පරක්කුයි හොඳටම පරක්කු. ඉතින් ඔන්න අපි ෂොප් එකේ ඉඳන් වැඩ ඇවිල්ලා දැන් තමයි ගෙදර යන්නේ. අපි දැන් හිතුවද පොඩ්ඩක් එළියට යන්න ඕන කියලා. එහෙනම් ඉක්මනටම පරක්කු වෙලා තියෙන නිසා ටක් ගාලා ගෙදර ගිහින් වොෂ් එකක් දාන් යමු. අපි අද එළියෙන් කන්න ඕන කියලා හිතුවා. ඉතින් අපි ටක් ගාලා වොෂ් එකක් දාගෙන ඇවිල්ලා මයි බේකරි කෝල් එකක් ගත්තා. මොකද අපි කෑම යාලට රෙඩි කරලා තියන්න කියලා. නැත්තම් අපිට පරක්කු වෙන නිසා. අපිට ඔයාලගේ ස්පෙෂල් බර්ගර් එකයි ඩබල් පැටි මේ මික්ස් රයිස් එකක් දාලා තියෙනවද? ටේබල් එක රෙඩි කරලා තියෙනවද? ඒකේද? නෑ ඩයිනින්. ස්පෙෂල් බර්ගර් එකයි මික්ස් රයිස් එකයි නේ. ඔව්. දැන් ඔක්කොම තියෙනවා ටේබල් ඔක්කොම ෆුල් වෙලා තියෙනවා. ඉතින් නෝට් ටේබල් අරේන්ජ් කරලා තියෙනවා. සාමාන්‍ය කොච්චර වෙලා ආයේද? මට මේ පොඩි ගමනක් යන්න තියෙනවා. හරි අවුලක් නැහැ. හරි බං දැන් මම මෙතන ලියලා තියෙනවා මම තාමට පස්සේ ඉන්න කියන ටේබල් එකක් කරලා දෙන්නම් හරි එක්ස්ට්‍රා එක ස්පෙෂල් බර්ගර් එකයි නේ ඔව් කී දෙනෙක් ඉන්නවද දෙන්නයි හරි ඕකේ හායි කොහොමද අපි අද පොඩ්ඩක් එළියට ආවා ෆිල්ම් එකක් බලන්න කියලා තමයි යන්නේ දැන් අපි ඉන්නේ මයි බර්ගර් එකේ අපි ඔයාලට කලින් ඕඩර් එකක් දැම්මා තාම රෙඩි කරලා නැහැ චුට්ටක් පරක් වෙනවා කියලා කිව්වද ගොඩක් සැලෙන්න නිසා එතනම අපි මෙන් ටේබල් එකක් කියලා අරේන්ජ් කරලා දෙන්න අපි ඒක වාඩි වෙලා ඉන්නේ මෙන්න මෙතනින් පේන ෆිල්ම් එක තමයි අපි අද බලන්න යන්නේ එන්න අපි මයි බර්ගර් එකෙන් රැඩ් කාලා ඉවර වෙලා ෆිල්ම් හෝල් එකට යනවා දැන් මම බඩගිනි සාගින්නේ පෙළෙනවා යා පොඩ්ඩක් ඉවසන්න කෑම දෙන්න පොඩ්ඩක් ඉන්න ඉවසන්න කෑම එකේ ටක් ගන්න අද ගොඩක් කට්ටිය පේනවා නැත්තම් හොඳයි කට්ටිය අපිට ඉක්මනට දෙනවා දැන් ටික වඩ කැස්සනේ අපි කැස්ස තියාගෙන පෙප්සි දෙකක් දැම්ම කමක් නැහැ ඔන්න බේත් ගත්තනේ ගෙදර ගිහින් අපි පෙප්සි දෙක ආවා ඉබයි දැන් බඩගිනි ගයිස් අපේ කෑම එක ආවා මේ තියෙන්නේ මයි බර්ගර් එකේ ස්පෙෂල් බර්ගර් එක මේ අපි ගත්තේ මොනවාද මික්ස් රයිස් එකක් නේ මික්ස් රයිස් එකක් පේනානේ යා කනවා ගන්න දැන් අපිට වෙලාව ඇවිල්ලා 8:17යි වෙලාව අපිට ෆිල්ම් එක පටන් ගන්නෙ 9ට ඉතින් ටක් ගාලා කාලා අපි ෆිල්ම් හෝල් එකට යන්න ඕනේ එහෙනම් අපි දැන් කන්න පටන් ගමු හරි එහෙනම් කනවා මටත් නැවි අපේ ෆිල්ම් එක පටන් ගන්නේ 9ට. ඉතින් ඔන්න අපි ටක් ගාලා කාලේ ඉවරලා 9 වෙන්න කලින් ෆිල්ම් හෝල් එකට ආවා. අපි ෆිල්ම් එක බලන්නේ විල්මැක්ස් එකේ තමයි අපි ෆිල්ම් එක බලන්නේ. ඉතින් ඔන්න අපි ෆිල්ම් හෝල් එකට ඇවිල්ලා ඉන්නකොට අයියේ යාළුවෙක් ඔයාලට මතක ඇති අපි සිරිපාදේ vlog එක බලුවා නම් ඒකේ දර්ශන අයියා කියලා කෙනෙක් හිටියා. ඉතින් ඔන්න එයා අපිට වීඩියෝ කෝල් එකක් ගත්තා ඒ වෙලාවෙ එතන ඉන්නකොට. අපි ඉතින් එයාත් එක්ක කතා කර කර තමයි මේ ඉන්නේ. පාඩේ අපිට ෆිල්ම් එකක් බලන්න එන්න නෑ මොන කරදරයක්ද මේක තාම පටන් ගන්න නෑ කටින ටිකක් ඉන්නවා 9ට පටන් ගන්න අපිට කාලා ටක් ගාලා මෙතෙන්න ඔන්න ඉතින් අපි ටිකට් එක ගත්තා නම් ෆිල්ම් හෝල් එක ඇතුළට ගියා. වෙන පද කරාට පස්සේ තමයි ස්ටේප් එක දාලා උතන. එම්බාම් එකෙන් තමයි මේක වහගන්න පුළුවන් වෙන්නේ. ඒක කරන්න දෙන්න බෑ. තාත්තා කැමති නෑ එම්බාම් කරනවට. ඒක යගේ අන්තිම කැමති පත්‍රෙත් ලියලා තියෙන්නේ. යාළුවාට මේක නේද කියන්නේ නෑ. අඬන සද්දය නෑ මේ ආව බාත්රූම් එකේ ඉස්සලා වැටුණානේ.
කමල වාඩි වෙන්න ඇවිල්ලා. අනේ මේ මන් දැක්කනේ මේ අම්මා අඬාගෙන දුවනවා. ඔය ඔක්කොම දැක්කද? ඔක්කොම මොකද්ද? අපි නෑ මේ මල්ලි අහන්නේ දැන් පුංචි බාත්රූම් එකේ වැටුණානේ. ඒක නැද්ද දැක්කද කියලා. නේ මං කිව්වේ කවුද අඬාගෙන දුවනවා මට ඇහුණා කියලා. මං වැටුණා. හැබැයි තාත්තට මොකුත් නෑ. මේකෙන් බංකන තනක් කියලා හිතුවද ඔයගොල්ලෝ? නෑ ડોක්ටර් මේ අපි එම්බාම් කරන්න නෙමෙයි ආවේ. එහෙනම් තාත්තගේ අපේ තාත්තගේ ડોක්ටර් මේ අරක මේ ඒක ડોක්ටර් මේ මොකක්ද ඒක? අපේ තාත්තගේ මේ සිසිල් නෑ තාත්තගේ අඬන්න එපා. අම්මට මුකුත් නෑ. පොඩි වැටිල්ලක් විතරයි. අඬන්න එපා. ඇයි? ඇයි කමල් නැත්තේ? ලෙඩු දෙන්නට කොහොමද කියලා? දැන් හොඳයි. ස්පිරිතාලේ ඉඳලා ආවා. දැන් නිදි. මොකද? පුංචි බාත්රූම් එකට යද්දි වැටුණා. අම්මා පුංචිව බලන්න ගියා අම්මත් එතනම වැටුණා. හරිද? හරිනේ? පස්සේ වෙලා කියන්නම් බලන්න. ආ. දව කොන්න කියන්නේ. ආ. ෆිල්ම් එක ගොඩක් ලස්සනයි. ඉතින් ඔයාලත් තාම බලලා නැත්නම් ගිහිල්ලා බලන්න. හැබැයි මේක බලන්න යන දෙන වයස අවුරුදු 18ට වැඩි අයට විතරයි. ඉතින් එහෙනම් ආය අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. අපි ගිහිල්ලා එන්න. බයි බයි.